එතකොට වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වාර පරීක්ෂණ 2019. හරි. මේකේ තියෙනවා කෙටි ප්‍රශ්න තියෙනවා 25ක්. එතකොට ඒවට උත්තර සපයන්න තමයි ඕනේ. හරි. අපිට කියනවා මේක පළවෙනි එක. 3 6 9 12. මේවට කියන්නේ සංඛ්‍යා රටා. හරිද? සංඛ්‍යා රටාවේ සාධාරණ පදය සොයන්න කියලා දිනනවා. හරි. ඊට කලින් කියන්න ඕනේ දැන් ඔයාලා මේක ලියාගන්න සාමාන්‍යයෙන් මේ කොලයක. හරිද? මාත් එක්කම කොලයක මට කලින් කරා නම් කමක් නැහැ. මේ එතකොට කොලයක ලියාගෙන පේපර් එක ගත්තට පස්සේ පේපර් එකේ ඔයා પ્રિન્ટ එක අරගෙන ඒක ලියන්න. හරි? හරි. එතකොට සංඛ්‍යා රටාවක් කියන්නේ සාමාන්‍යයෙන් රටාවක් කියන්නේ රටාව. මේ රටාවක් කියන්නේ මොකක් හරි ක්‍රමානුකූලව ඉස්සරහට ලියන එකක්. හරිද? උදාහරණයක් විදිහට ගත්තොත් 1 2 3 4 5 මෙහෙම ලියලා මෙහෙම තිත් තියෙනවනේ. තිත් 3ක් 4ක්. එතකොට මේකට තමයි සංඛ්‍යා රටා කියන්නේ. සාමාන්‍යයෙන් මේක අපි පරතරය කියලා ගන්නවා. පරතරය ගන්නේ එක ළඟ තියෙන ඉලක්කම් දෙකක්. හරිද? එක ළඟ තියෙන ඉලක්කම්. මේ දෙක ගන්නවා. මෙන්න මේ දෙක ගන්නවා. හරි? මේ දෙක. මේ එක ළඟ තියෙන ඉලක්කම් දෙකේ අඩු කරනවා. පිටිපස්සේ ඉලක්කම් ඉස්සරහ ඉලක්කම අඩු කරනවා. දෙකෙන් එකක් අඩු කරනවා. එකයි. තුනෙන් දෙකක් අඩු කරනවා. එකයි. හතරෙන් තුනක් අඩු කරනවා. එකයි. මේ එක ඇවිල්ලා තියෙනවනේ. මම මේ ටක් ගාලා කියලා දෙන්නේ. හරි. මෙන්න මේකට අපි වචනයක් කියනවා පොදු අන්තරය කියලා. පොදු පදය කියලා කියනවා. පොදු අන්තරය කියලා කියනවා. පොදු අන්තරය කියලා කියනවා. එතකොට අපි ඉස්සරහා සංඛ්‍යා රටාවේ කොහොමද ඉලක්කම් ලියන්නේ? අපි ඉස්සෙල්ලාම ඉලක්කම් දෙකක වගේ ගන්නවා පොදු අන්තරය. ඊට පස්සේ මේ ඉස්සරහා තියෙන ඉලක්කම් වල මේ පොදු අන්තරය එකතු කරගෙන යනවා. හරිද? එහෙම තමයි මේ සංඛ්‍යා රටා හැදෙන්නේ. එතකොට මේක හැමතිස්සෙම එක වෙන්නේ නැහැ. මෙතන දෙක වෙන්න පුළුවන්. හරිද? මෙතන දෙක වෙන්න පුළුවන්. නැත්තම් වෙන්න පුළුවන් 3. නැත්තම් 5. නැත්තම් ඍණ 5. හරි? ඔයාලට ඉස්සරහට මම කියලා දෙන්නම් වෙන විදියට. හරි? ඔය ටික තමයි තියෙන්නේ. එතකොට මම මේකට ගියොත් මේකේ 3 6 9 12. මම ගන්නවා 3යි 6යි. මේ 3යි 6යි කියන ඉලක්කම් දෙක. මේ දෙකේ පිටිපස්සේ ඉලක්කමෙන් ඉස්සරහ ඉලක්කම අඩු කරනවා. පිටිපස්සේ ඉලක්කම තියෙනවා ඉස්සරහ ඉලක්කම තියෙනවා 3. හරිද? එතකොට මේ දෙක අඩු කරාට පස්සේ 3යි. ඊට පස්සේ මම ගන්නවා 6යි 9යි. 6යි 9යි කියන එකේ 9 පිටිපස්සේ ඉලක්කම 6 ඉස්සරහ ඉලක්කම. එතකොට මේ දෙකෙන් අඩු කරාම මේ 3යි. එතකොට 9 12. එතකොට 12 9 මේ දෙක අඩු කරාට පස්සේ 3යි. එතකොට මේකේ පොදු අන්තරය වෙන්නේ 3යි. හරිද? එතකොට මේකේ සාධාරණ පදය අහන්නේ. මේ සාධාරණ පදය කියන්නේ මේකට අදාළ සමීකරණය අහන්නේ. හරිද? එතකොට අපිට හදන්න පුළුවන් මෙහෙම. මේක තමයි පොදු අන්තරය. ඔයාලට ඔන්න ලියා ගන්න මේක. දැන් පොදු අන්තරය ආවනේ 3. 3 ಗುಣ කරන්න ඕනේ හැම වෙලෙම n වලින්. n කියන්නේ පද ගණනක් කියන එක. හරිද? n කියන්නේ පද ගණනක්. මේ n වලට අපිට 1 2 3 4 5 ඕන එකක් දාන්න පුළුවන්. එතකොට ඒ n ගාවට එන ගානේ අදාළ පදය අපිට පෙන්නනවා. හරි? එතකොට උත්තරේ වෙන්නේ 3යි n කියන එක සාධාරණ පදය. හරි? ඕනනම් උදාහරණයක් මම හදලා පෙන්නන්නම්. අ, මම n ගාවට දානවා මෙන්න මෙතන තියෙන එක. මෙන්න මේ 3 ගාව තියෙන කෙලින්ම පළවෙනි පදය. හරිද? මම මේ එක කියන එක දානවා මේ n ගාවට. 3 ගුණ කරනවා 1. අන්න 3 ආවා. මේ 6 තියෙන්නේ දෙවෙනි පදයට. හරිද? මම n ගාවට දානවා 2. 3 වරක් 2 6. ඊට පස්සේ
9 කියන්නේ තුන්වෙනි ඉලක්කම. තුන්වෙනි පදය. මම n ගාවට දානවා 3. 3 වරක් 3 9. එතකොට මේ 4 මේ තියෙන 4 වෙනි පදේ. 3 ගුණ කිරීම 4 සමානයි 12. හරිද? ඊට පස්සේ අපිට දැන් ඉස්සරහ ඉලක්කම් ගන්න ඕනේ. එතකොට මම කරන්නේ මේ ඊළඟ ඉලක්කම හොයන්න 5 කියලා දානවා. හරිද කියලා බලන්න. 3 ගුණ කරනවා 5න් 3 වරක් 5 15යි. හරිද? ඔය වගේ අපිට දිගටම හදා ගන්න පුළුවන්. හරි? හරි. ඔයාලා මේක ලියා ගන්න. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ලියන්න ඕනේ නැහැ. උත්තරේ හදන විදිය ලිව්වහම ඇති. හරිද කවීජ? මෙතුලි හරිද? හරි සර්. හරි. කවීජ ලියාගත්තද? ඔව් සර්. හරි. ඔයා නිකන් කටුවට ලියා ගන්න. හරි. ඊට පස්සේ මේක මගන්නම්. මේ සුළු කරන්න කියලා තියෙන භාග සංඛ්‍යාව මට එක් කරලා පෙන්නන්න බලන්න. වැරදුනට කමන්නේ. මෙන්න මේක. කරන්න බලන්න. 5න් 3යි සර්. 5න් 3. කවීජට ආවේ කීයද? හරි. මම මේක හදන්න. හරි. මෙහෙම හදන්න. මේවට කියන්නේ භාග. හරිද? එතකොට භාග වර්ග පහක් මම කියලා දීලා තියෙනවා. හරිද? මම මේ වීඩියෝ පස්සේ දාන්නම් මට කියන්න. එතකොට මෙහෙමයි වෙන්නේ. යට එකට කියන්නේ හරය, උඩ එකට කියන්නේ ලවය. හරි? හරය අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ හරය දිහා. මෙන්න මේ යට කොටස දිහා. හරිද? මේ කියන්නේ හරය. හරය සමානයි නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා හරය දාන්න ඒ ඉලක්කමම තියෙන ඉලක්කමම දාන්න. ඊට පස්සේ උඩ තියෙන සංඛ්‍යා ටික එකතු කරන්න තිබ්බොත් එකතු කරන්න, අඩු කරන්න තිබ්බොත් අඩු කරන්න. 1 එකතු කිරීම 2. එතකොට 2යි 1යි එකතු කරාම 3. 5න් 3යි උත්තරේ. හරි. හරි. මේ පරිමිතිය මට හොයලා පෙන්නන්න. පරිමිතිය. මේවා ලේසි. මේවා අනිවාර්යෙන් හැම පාරම එන ඒවා. හරි. මම හදන්න බලන්න try එකක් දෙන්න. විසි 27යි සෙන්ටිමීටර්. 27යි. හරි. බලමු. කවීජ එතකොට පරිමිතිය කියලා කියන්නේ මොකක් හරි අපි මේවට කියනවා සංවෘත කියලා. සංවෘත කියන්නේ වෙහිච්ච ඒවා. හරිද? විවෘත කියන්නේ හරියට සම්පූර්ණ වෙච්ච නැති ඒවා. හරිද? එතකොට මේ සංවෘත තල රූප දෙනවා. මේකට කියන සංවෘත තල රූප. එතකොට මේ වගේ වටේ දිගේ එකතුවට තමයි අපි කියන්නේ පරිමිතිය කියලා. මොකක් පරිමිතිය කියන්නේ මොකක් හරි රූපයක වටේ දිගේ එකතුව. දැන් මෙතන 7යිනේ. මෙන්න මේ දිග 7යිලු. එතකොට අපි මෙන්න මෙතන දිගයි මෙන්න මෙතන දිගයි මෙතන දිගයි හොයන්න ඕන. හරිද? ඔයාට පේනවද මෙන්න මේ දිග තියෙන්නේ. මේ දිගට මෙන්න මේ කොටස මෙන්න මේ කොටස මේ කොටස සමානයි. ඒ කියන්නේ මෙන්න මේක මම මෙතෙන්ට ඇන්දොත් මෙන්න මෙහෙම ඇන්දොත් මෙන්න මේක මේ පැත්ත එක මේ පැත්තට සමානයි. එහෙනම් මේ පැත්තත් 7 සෙන්ටිමීටර. මේ පැත්ත 5යි නම් හරිද? අනිවාර්යෙන් මෙතනත් 5යි සෙන්ටිමීටර. හරිද?
එතකොට එතකොට දැන් මේ කොටස තමයි 7 සෙන්ටිමීටර උනේ. හරි. තාම ඉවර නෑ. මෙන්න මේ කෑලි තුන තමයි 7 සෙන්ටිමීටර උනේ. හරිද? මේ කෑලි තුන. ඊට පස්සේ තව කෑල්ලක් ඉතුරුයි මොකද්ද? මෙන්න මේ කෑලි දෙක ඉතුරුයි නේද? හ්ම්. මෙන්න මේ කෑලි දෙක ඉතුරුයි. හරි. එතකොට අපිට කියනවා මෙන්න මේ පරතරය සෙන්ටිමීටර 2යි නම් මේ කොටස දිග කීයද? මේ සම්පූර්ණ දිග 5යි. මෙතන දිග 3යි. මෙතනත් එහෙනම් දිග 3යි. දැන් අපිට වටේ දිග එකතු කරගන්න පුළුවන්. හරි? හරි. මොකක් හරි වල මෙසේජ් එකක් දැම්මද මට? ඔව් සර්. හරි. එතකොට මම එකතු කරනවා මෙහෙම. ඉස්සෙල්ලාම පටන් ගන්න මෙතනින්. 7 සෙන්ටිමීටර වලින්. 7 එකතු කිරීම උඩ තියෙන 5. 5. ඊට පස්සේ මෙන්න මේ කෑලි තුන. මේ කෑලි තුනට මම කෙලින්ම ලියනවා 7යි කියලා. ඒ කෑලි තුනට මම ලියනවා 7යි කියලා. හරිද? ඒ කෑලි තුනට. මෙන්න මේ කෑලි තුනට. මම මේ ඉරි ගහන්නේ. මම මේ ඉරි ගහන කෑලි තුනට. හරිද? ඒක ලේසි. ඊට පස්සේ මම ඊළඟට ගන්නවා මේ 3. 3 2. 3 2 ගත්තා. 3 2 එකතු කරනවා. හරි. ඊට පස්සේ යටට එන්නේ 5. යටට එන්නේ 5. හරි. දැන් තමයි සම්පූර්ණ මේ වටේ දිගේ එකතුව එන්නේ. දැන් එකතුව කීයද එන්නේ මට කියන්න බලන්න. මේ ටික එකතු කරාට පස්සේ අවසාන උත්තරේ සෙන්ටිමීටර වෙන්න ඕනේ. හරි. නැත්තම් වැරදි. මෙතනට කීයද එන්නේ? මේ ටික එකතු කරාම සෙන්ටිමීටර් 30යි. 30යි. බලමු. 7යි 5යි 12යි. 12යි 7යි 19යි. 19යි 3යි කීයද? 19යි 3යි 22යි. 22යි 3යි 25යි. 25යි 5යි 30යි සෙන්ටිමීටර. 30යි සෙන්ටිමීටර. හරි. ඔයාට ඕන නම් මෙන්න මේ කටුවට වගේ ඇඳගෙන මේක ලියා ගන්නටක් ගාලා. ලියලා හරි කියන්නේ. එතුළේ මේකත් ලියා ගන්න. හරි. වැරදුනට කමක් නැහැ. හරි. මේ උත්තර දෙන එක වටිනවා සෑහෙන්න. හරි. එතකොට මේ වැරද්ද ඊළඟ වැරද්දක් වෙද්දි ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. මේක ලියලා හරි කියන්න මට. හරිද? කවිජන ඇතුලේ හරිද? ඉවරයි. හරි සර්. හරි. පළවෙනි දවසේ චුට්ටක් මේ තේරෙන්නේ නැති එක වැඩි හිතන්න එපා. හරි. හරි. එතකොට අපිට කියනවා ඊට පස්සේ x හි අගය සොයන්න කියලා. හරි. හරි. මතක තියාගන්න මෙන්න මෙහෙම. කෝණවල මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන කෑල්ලක් ආවොත් අපි මේකට විශේෂ නමක් කියනවා. ඒක තමයි ඍජු කෝණය කියලා. ඍජු කෝණ කියලා කියනවා. ඍජු කෝණ. හරි. මේකේ විශේෂත්වය වෙන්නේ මෙන්න මේ කොටුව තියෙනවනේ. කෝණේ වැටෙන දැනට. මේකේ අගය වෙන්නේ අංශක 90යි කියන එක. හැම වෙලේම මෙතන අගය අංශක 90යි. ඔයා කොටුවක් මෙහෙම කෝණයක් අනිත් මෙන්න මෙහෙම ආවත් කමක් නැහැ. හරිද? මෙන්න මෙහෙම ආවත් මෙතන අගයත් අංශක 90යි. මේකත් ඍජු කෝණයක්. මේක අනිත් පැත්ත අරවලා තියෙනවා. මෙහෙම આવොත් ඔයා දැනගන්න ඕනේ මෙතන අගය අංශක 90යි කියලා. හරිද? එතකොට මෙන්න මේක. මෙන්න මේ සම්පූර්ණ එකතුව 55 අංශක මෙහෙම ලියන්නේ ධන එකතු කරන x කියන අගය
මේක සමානයි කීයටද? අංශක 90ට. එතකොට මේ ධන 55 සමාන ලකුණකින් අනිත් පැත්තට යනකොට ඍණ 55ක් වෙනවා. ධන ලකුණක් එහා පැත්තට යනකොට ඍණ ලකුණක් වෙනවා. එතකොට x වල අගය හොයන්න පුළුවන්. x වල අගය ඇවිල්ලා අංශක 35යි. අංශක 35යි. මේකත් ලියා ගන්න. මේක ඕනනම් කටුවට ඇඳ ගන්න. හරිද මේක ලියාගත්තද? මෙතුලි හරිද? කවිජ හරිද? ලියාගත්ත සර්. හරි. මම මේක මහන්නම්. හරි. මේක තමයි ඊළඟ එක. එතකොට මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. හරිද? ඒක තමයි අ, මෙන්න මේ වරහන. වරහනට පිටින් සංඛ්‍යාවක් තිබ්බොත් ඒ පිටින් තියෙන එකෙන් ඇතුළේ තියෙන එක ಗುಣ වෙනවා. හරිද? මේ තියෙන ඍණ ලකුණ තියෙන්නේ. ඒ ඍණ ලකුණෙන් ඇතුලේ තියෙන ඍණ ලකුණ ගුණ වෙනවා. ඍණ ලකුණක් ගුණ වෙනවා තව ඍණ ලකුණකින්. එතකොට උත්තරය ධන වෙනවා. ධන ලකුණක් බවට පත් වෙනවා. මෙතන ඍණ 8ට මුකුත් වෙන්නේ නැහැ. ඍණ ගුණ කරාම ඍණෙන් ධන 5ක් වෙනවා. ඍණ 8යි ධන 5යි කියන උත්තරය මේ දෙක වෙන්නේ ධන ඍණයි තිබ්බොත් අඩු වෙනවා. 8න් 5 3යි. වැඩිම ලකුණ තියෙන ඍණ හින්දා මම මෙතෙන් දානවා ඍණ. උත්තරය ඍණ 3යි. හරිද? ඊට අමතරව කිව්වොත් ඍණ ලකුණක් එක්ක ಗುಣ වෙනවා ධන ලකුණක්. උත්තරය වෙන්නේ ඍණ ලකුණක්. හරි? මේක මතක තියාගන්න. හරි. ඒක ලියලා මෙන්න මේ 6 වෙනි එක කරලා පෙන්නන්න. ඒක ලේසි. හැදුවා සර්. ටික දෙන්න. x සමානයි 10. x සමානයි 10යි. එතකොට කවීජ ඒක තේරෙනවද නැද්ද? හරි. මම ඔයාලට මේ රෙකෝඩින් එක එවන්නම්. ඒ ටික බලලා ඔයා මට මේ තේරෙන්නේ නැද්ද තිබ්බොත් අහන්න. හරි. එතකොට මෙහෙම තියෙන්නේ. මේවට කියන්නේ සරල සමීකරණ කියලා. සරල සමීකරණ කියලා තියෙනවා. හරිද? එතකොට මොකක් හරි මේකට කියන්නේ විජ්ජීය පද. මෙන්න මේ x ඍණ දෙකට කියන්නේ විජ්ජීය පදයක්. එතකොට ඍණ ලකුණක් සමාන ලකුණකින් අනිත් පැත්තට යනකොට ධන ලකුණක් බවට පත් වෙනවා. දැන් මෙතන ඍණ දෙක එහා මෙහා පැත්තට යන්නේ සමාන ලකුණකින් මෙහා පැත්තට. එතකොට ධන දෙකක් බවට පත් වෙනවා. ධන දෙකක් තිබෙන මේ පැත්තට ගියොත් ඍණ දෙකක් වෙනවා. හරිද? එතකොට මෙතන x වල අගය වෙනවා 10යි. හරි. කවිජ මේක ලියා ගන්න ටක් ගාලා. එතුලි හරිය. ලියාගත්ත සර්. හරි. හරි. අපිට කියනවා අ, මේ වර්ගමූල 900ෙහි අගය සොයන්න කියලා කියනවා. මෙන්න මේක ඇසුරේ. හරි. හරි. මෙන්න මෙහෙමයි වෙන්නේ. හොඳට බලා ගන්න.
එතකොට මේකේ ක්‍රම මේ බලන්න මෙහෙම. මේකට කියන්නේ වර්ගමූලය කියලා. හරිද? 900 නේ. 900. එතකොට මෙතන ඔයාලට පේනවද කොක්කක් තියෙනවා. මේ කොක්ක දෙන්නම් බලා ගන්න හොඳට. මේ කොක්ක ආස්සේ අනිවාර්යයෙන්ම මෙහෙම නිකන් තිබ්බොත් මේක ආස්සේ 2 කියන ඉලක්කම තියෙන්න ඕනේ. අපි ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරිද? ලියන්නේ නැහැ. දෙකෙන් පස්සේ 3 තිබ්බොත් ඒක ලියනවා. 3 4 5 තිබ්බොත් ඕන එකක් ලියන්න පුළුවන්. කොක්ක ආස්සේ 2 තිබ්බොත් ලියන්නේ නැහැ. එතකොට දැන් මේක මොකුත් නැත්තම් අපි හිතන්නේ මේක 2 තියෙනවා කියලා. එතකොට මේ වර්ගමූලය අයින් කරන්න මම කරන්නේ මෙහෙම. මේ වර්ගමූලය අයින් කරන්නේ මේක වරහන් කරගන්නවා. මෙන්න මෙහෙම. වර්ගමූලය අයින් වෙනවා මෙහෙම වරහන් වෙනවා. මං කියවනේ කොක්කාසේ 2 කියන ඉලක්කම තියෙනවා කියලා. ඒ 2 කියන ඉලක්කම මෙන්න මේ අයිනට එනවා. මෙතෙන්ට ආවට පස්සේ 2කින් 1 වෙනවා. හරි? 2කින් 1 බවට පත් වෙනවා. එතකොට මම යනවා මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට. 900 සමානයි මෙන්න මේ ගාන කියලා දීලා තියෙනවනේ. මම මේක ලියා ගන්න. දෙක මම මේ 900 වෙනුවට ලියන්නේ මෙන්න මේ ಗುಣ කරන සෙට් එක. හරිද? දෙක ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. හොඳට බලා ගන්න. මේකට වරහන් වැටෙනවා. තාම දෙකින් එක එළියේ. මම කිව්වේ වර්ගමූලය කියන එකට කියන වර්ගමූලය. වර්ගමූලය ASCII තියෙනවා 2 කියන ඉලක්කම. ඒක පිටට ආවට පස්සේ දෙකින් එක වෙනවා වරහන් වැටෙනවා. මේ 900 වෙනුවට මම ලිව්වා මෙන්න මේ අපිට දීලා තියෙන ಗುಣ කිරීමේ සෙට් එක. 2 ඒවා 2යි 3 ඒවා 2යි 5 ඒවා 2යි. මම මේක ලියනවා ඩබල් කර කර. මෙන්න මේ දෙක ගන්නවා මම ලියනවා දෙකේ දෙකක් තියෙනවා. ಗುಣ කිරීම. මේක ගන්නවා 3 දෙකක් තියෙනවා. මේක ගන්නවා මේ 5 ඒවා දෙකක් තියෙනවා. තාම වරහන් අයින් වුන්නේ නැහැ. හරි. ඔන්න දෙකින් එක තියෙනවා. එතකොට මේකෙදි දර්ශක කියලා දර්ශක පාඩම මේක දර්ශකවල නීතියක් තියෙනවා වරහනට පිටින් තියෙන බලය ගුණ කරන්න ඕනේ ඇතුලේ තියෙන බලයන්ගෙන්. හරිද? වරහනට පිටින් තියෙන බලය ගුණ කරන්න ඕනේ ඇතුලේ තියෙන බලයන්ගෙන්. මේ උඩ තියෙන සංඛ්‍යා වලට කියන්නේ බලය කියලා. බලය. හරිද? එතකොට මම මේ දෙකේ දෙවෙනි බලය ගුණ කරනවා පිට තියෙන දෙකෙන් එකකින්. ඔන්න වරහන අයින් වුණා. මෙන්න මේ ಗುಣ කිරීම මෙතෙන්ට ගත්තා. ලොකු ಗುಣ කිරීම. 3 දෙවෙනි බලය ಗುಣ කරනවා පිට තියෙන දෙකෙන් එකකින්. හරිද? මේ ಗುಣ කිරීමත් මෙතෙන්ට ගත්තා. මේ ඉතල ගහන්න ඕනේ නෑ ඔයාලා. හරි මම මේ පෙන්වන්නේ කොහොමද ගත්තේ කියලා. හරි? මේ ಗುಣ කිරීමත් ගත්තා. ඊළඟට තියෙන්නේ පහේ දෙවෙනි බලය. මේකත් ಗುಣ කරනවා මේ දෙකෙන් එකෙන් කියන එක. වරහන අයින් වුණා. හරි? ඊට පස්සේ මේ දෙකට දෙක කැපෙනවා. මේ දැන් මේ බලයේ දෙක උඩ දෙකට භාගයේ දෙක කැපෙනවා. මෙන්න මේකට මේක කැපෙනවා. හරි? මේකට මේක මෙන්න මේකට මේක කැපෙනවා. මෙන්න මේකට මේක කැපෙනවා. හරිද? එතකොට ඉතුරු වෙන සංඛ්‍යා ටික තමයි මම මෙතන ලියන්න. මෙන්න මේ හරියෙන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. මේ වගේ ඉතුරු වෙන්නේ කීයද? පළවෙනි බලය. මේ පළවෙනි බලය. පළවෙනි බලය. එතකොට දෙකේ පළවෙනි බලය කියන්නේ 2මයි 3 පළවෙනි බලය කියන්නේ 3මයි 5 පළවෙනි බලය කියන්නේ 5මයි. හරිද? එතකොට මේකේ තව එකක් තියෙනවා. මතක තියාගන්න ඕනම සංඛ්‍යාවක පළවෙනි බලය කියන්නේ ඒම සංඛ්‍යාවමයි. 10යි පළවෙනි බලය ගත්තත් 10යි. ලක්ෂයේ පළවෙනි බලය ගත්තත් ලක්ෂයයි. කෝටියේ පළවෙනි බලය ගත්තත් කෝටියයි. එච්චර. හරි ඒ සංඛ්‍යාවමයි. දැන් මේක ಗುಣ කරගන්නවා. දෙවරක් 3 6යි 6 වරක් 5 30යි. අන්න අවසාන උත්තරේ. උත්තරේ වෙන්නේ 30 කියන උත්තරේ. හරි. ඔච්චරයි වෙන්නේ. හරි. මම මේ පාඩමේදී කියලා දෙන්නම්. හරි. දැන්ට මේකට අග්ගා ලියා ගන්න. මේ ඔක්කොම ටික ලියා ගන්න පිළිවෙලට.
ලියන හරි කියන්න. හරි සර්. හරි. එතකොට මම මේක මකන්නම්. තව මෙන්න මේක. දශම ගුණ කිරීම. හරි. මෙන්න මේ දශම ගුණ කරලා මට කියන්න උත්තරේ වැරදුනට කමන්නේ. මම කෙටි ක්‍රමයක් කියලා දෙන්න. මේක හදන්න. කියන්න බලන්න උත්තරේ. 1.02 ගුණ කිරීම 100. 102.0. හරි. කමන්නේ. හොඳයි ඈ. නෙතුලි. පොඩ්ඩක් ඉන්න. සර් ඒක තේරෙන්නේ හරි. එතකොට මෙහෙමයි වෙන්නේ. ඔයා දශම දැන් මේ දශම සංඛ්‍යා තියෙනවනේ. මේ දශම සංඛ්‍යා. ඔයා කරන්න ඕනේ දශම සංඛ්‍යා නැතුව ඔයා හිතන්න ඕනේ මේක. දැන් දශම නෑ කියලා හිතන්න ඕනේ. දශම නැත්තම් එන්නේ මෙහෙම. ලියන්න එපා. ඔයා කටුකොලේක තමයි මේවා ලියන්න ඕනේ. මේක කෙටි ක්‍රමයක්. හරිද? දශම නැත්තම් මෙන්න මෙහෙම ඉන්නේ 102 ගුණ කිරීම 100නේ. 102 100ෙන් ගුණ කරාම උත්තරය අපිට ගන්න තේරෙන්නේ නැත්තම් මෙහෙම ගන්නි. අපිට මෙන්න මේ අගට බිංදු දෙකක් තියෙනවා නම් ಗುಣ කරද්දී ඔයා දාන්න ඒ සංඛ්‍යාව මේ 100 100 හරිද 1000 නැත්තම් 10 ඔන්න ඔහොම 1යි 102 102 102 102 ඔන්න හොඳට බලා ගන්න උදාහරණ ඕන ලියා ගන්න මේ ටික 102 100ෙන් ಗುಣ කරාට පස්සේ මං ලියනවා මෙහෙම 102 කෙලින්ම ලිව්වා හරිද අගට බිංදු දෙකක් දැම්මා 102 ලිව්වා අගට බිංදු කීයක් තියෙනවද 3ක් තියෙනවා 1යි 2යි 3යි 102 ලිව්වා 102 ලිව්වා අගට එක බිංදුවක් දැම්මා ඔන්න ಗುಣ කරන විදිහත් ඔයා දැනගත්තා එතකොට 100 1000 10000 ඕනම ඒ වගේ සංඛ්‍යා වලින් ಗುಣ කරද්දී අගට තියෙන බිංදු ගාන ඔයා ලියන්න එච්චරයි තියෙන්නේ ඉලක්කම ලිව්වා අගට තියෙන බිංදු ගාන ලිව්වා තව උදාහරණයක් ගත්තොත් 45 ಗುಣ කරන්න හිතන්නකෝ ඔයා 100ෙන් එතකොට ඔයා කරන්න ඕනේ 45 කින් ඉලක්කම ලිව්වා අගට බිංදු දෙකක් දැම්මා. ඔච්චරයි 4500 උත්තරේ. හරි. එතකොට මේකෙත් උහමයි. දැන් මේකේ ගත්තම මොකද්ද මම? මේකේ වෙනම කටුකොලයක ගන්න ඕනේ. 102 ගුණ කරන්න ඕනේ 100ෙන්. එතකොට එනවා 102යි බිංදු 2. දැන් ඊට පස්සේ යනවා දශම වලට. දශම ගණන් කරන්නේ මෙන්න මේ දෙකට දෙක يعني දශම වලට අග තියෙන ඉලක්කම තියෙන්නේ. අග තියෙන ඉලක්කම පිටිපස්සේ. මෙහෙම ගණන් කරන්නේ 1යි 2යි. ඒ කියන්නේ ඉලක්කම් කීපාරක් පහු කරලා ඇවිල්ලාද කියලා අපි බලන්න ඕනේ. ඉලක්කම් දෙකක් පහු කරලා ඇවිල්ලා මේ 1යි 2යි. මෙන්න මෙතනින් තමයි දශම දෙක තියෙන්නේ. එතකොට උත්තරේ වෙන්නේ 102යි කියන එක. හරි උත්තරේ වෙන්නේ මේකේ 102යි කියන එක. හරි. මම මේකට හැදුවොත් මේක එතකොට උත්තරේ 102යිනේ. හරි. හරි. එතකොට මෙන්න මේක. හිතන්නකෝ 1.02 කියන එක තියනවා 1000න් ගුණ කරන්න කියලා. එතකොට මෙන්න මේක ලිව්වා. මම අර විදිහට ගණන් කරනවා මේ 1යි
2යි. එතකොට උත්තරේ වෙන්නේ 1020යි කියන එක. එතකොට මේ අන්තිම එක ගත්තොත් එimhe මේ 1යි 2යි. උත්තරේ වෙන්නේ 10.2 කියන එක. බිංදුව ගන්නෑ 10.2 කියන එක. තේරුණාද හදපු විදිය? ඔව් සර්. හරි. කවිජයට තේරුණාද? ඔව් සර්. හරි. මේක ලියා ගන්න. මේකේ උත්තරේ වෙන්නේ 102 කියන එක. මේ අමතර කොටස් තමයි ඔක්කොම කියලා දුන්නේ. ඒවත් ලියා ගන්න ඕන. ලියලා හරි කියන්න. හරිද ඉවරයිද? මිතුලි හරිද? කවිජ හරිද? හරි සර්. හරි සර්. හරි. එතකොට ඊළඟ එක ගත්තොත් එහෙම කුඩා පොදු ගුණාකාරය. හරිද? කුඩා පොදු ගුණාකාරය සොයන්න කියලා තියෙනවා. මේවා අනිවාර්යෙන් අහන ඒවා. හරි. සාමාන්‍ය පෙළටත් අහන මේවා. හරි. මට නිකන් හදන්න බලන්න try එකක් දෙන්න මේකේ කුඩා පොදු ගුණාකාරය. අතවරට 12යි සර්. 12යි. 12යි සර්. හරි. එතකොට මම හිතනවා හරි ඇති කියලා දෙන්නගෙම 3 4 6 මම බෙදනවා මේක ඉස්සෙල්ලාම බෙදන්න පුළුවන් කුඩාම ප්‍රථමක සාධක වලින් බෙදනවා. කුඩාම ප්‍රථමක සාධකය 2 3 බෙදෙන්නේ නැහනේ 3 එහෙම තියෙනවා. 4 බෙදෙනවා 2යි. එතකොට 6 බෙදෙනවා 3යි. මම ආයෙත් බෙදනවා එක ඉලක්කමක් බෙදන්න තියෙනවා නම් බෙදන්න. හරි. ආයෙත් බෙදනවා 2කින්. 3 බෙදෙන්නේ 2 බෙදුවාම 1යි. සෝරි 2 බෙදුවාම 1යි. 2ට 2 1යි. එතකොට මෙතන 3යි. බෙදෙන්නේ නැහනේ. මම ඊළඟ ප්‍රථමක සාධකය ගන්නවා 3. 3ට 3 ඒවා 1යි. මේක හිතන්නේ නැහැ. එක බෙදුවානේ අවසානට 1 එන්න ඕනේ. 3ට 3 ඒවා 1යි. මේ යටට 1 ඒවා එනකම් බෙදන්න ඕන කුඩා පුදු ගුණාකාරයේදී. ඊට පස්සේ මෙන්න මේ ආපු ටික තියෙන්නේ මෙන්න මේ ටික. මේ ටික ලියන්න ඕනේ මේ විදිහට. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 3 වරක් 2 වරක් 2 4යි 4 වරක් 3 12යි. උත්තරේ මෙච්චරයි. දෙන්නම හොඳයි ඈ. හරි. එතකොට ඊට පස්සේ සුළු කරන්න කියලා තියෙනවා. හරි සුළු කරන්න. මේක බලන්න කොහොමද කරන්නේ? පුළුවන් ද කරන්න? හදන්න පුළුවන් ද ඒක බලන්න. හතරයි x. හරි. මෙන්න මෙහෙම ගන්න. හරිද? එතකොට මේවට කියන්නේ වීජ්‍ය ප්‍රකාශන.
එතකොට සාධක කියලාත් කියනවා. විජ්ජ ප්‍රකාශන වල සාධක මේවා. හරි. මේවා මෙහෙම ගන්නෙ. මම ලොකුවට ලියන්නම් 2 3x ඍණ 1. මේවා එකක් තියෙද්දි ඔයා හැම වෙලේම කරන්න ඕනේ වරහනට පිටින් තියෙන සංඛ්‍යාවෙන් ඇතුලේ සංඛ්‍යා ටික ගුණ කරගන්න ඕනේ. 2 ගුණ කරන්න ඕනේ 3x වලින්. මේ 2 ගුණ කරනවා 3x වලින්. මේක තමයි පොදු පදේ වෙන්නේ. 2 කියන එක තමයි පොදු පදේ වෙන්නේ. 2 ගුණ කරා 3x වලින් මැද ලකුණ මොකද්ද? ඍණ. ඍණ දැම්මා. 2 ගුණ කරනවා 1. 2 ගුණ කරනවා 1. හරි. දෙවරක් 3 6x මැද ලකුණ ඍණ දෙවරක් 1 2යි. ඔච්චරයි උත්තරේ. උත්තරේ වෙන්නේ 6x ඍණ 2 කියන එක. හරි. මේක ලියාගන්න ටක් ගාලා. මේක ලියලා මට මේක නිකන් හදලා පෙන්නන්න බලන්න. 4 4 වරහන් ඇතුලේ 2 ඍණ 5යි b කියන එක හදලා පෙන්නන්න බලන්න. අට ඍණ 20යි B. 8 ඍණ 20යි b. හරි. නිතුලි අට ඍණ 10යි B. 10යි b. එතකොට මෙන්න මෙහෙම එන්නේ 4 ගුණ කරනවා 2කින් 4 වරක් 2 මැද ලකුණ ඍණ මේ 4 ගුණ කරනවා 5යි. 4 ගුණ කරනවා 5යි b වලින්. එතකොට 4 වරක් 2 8යි මෙතන 20යි. 4 වරක් 5 20යි b. හරි. මේක තමයි අවසාන උත්තරේ වෙන්නේ. හරි. හරි. පොඩ්ඩක් එහෙම වුණාට වැඩි හිතන්න එපා. උත්තරේ හරි. හරිද? තේරුම් ගත්තා නම් එච්චරයි. හරි. හොඳයි ඈ. හරි. හරි. එළවලු තොගයක ස්කන්ධය කිලෝග්‍රෑම් අපිට කියනවා කිලෝග්‍රෑම් 1050යි වේ. මෙම ස්කන්ධය ටොන් වලින් දක්වන්න ඕනේ. එතකොට මතක තියාගන්න මෙහෙම එකක්. ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000යි. කිලෝග්‍රෑම් 1000යි. හරිද? අපිට කිලෝග්‍රෑම් දීලා ටොන් හොයන්න කිව්වොත් කිලෝග්‍රෑම් දීලා ටොන් වලින් හොයන්න කිව්වොත් ඔයා කරන්න ඕනේ මේ හැම වෙලේම මේ 1000 කියන ඉලක්කමින් බෙදන්න ඕනේ. හරි. එතකොට බෙදුවට පස්සේ අගට බිංදු තිබ්බොත් උඩ යට කපනවා. අගට අගට. උඩ අග බිංදුවට යට අග බිංදුව කැපුණා. එතකොට ඉතුරු වෙන්නේ 105 යට 100. එතකොට මම බෙදන්නේ මෙන්න මෙහෙම 105 ගන්නවා 100 මෙතනින් ලියනවා. හොඳට බලා ගන්න දශම කියලා දෙන්න යන්නේ. මම බලනවා 105ට 100ව කොච්චරයිද? එකක් තියෙනවා. 1 ගුණ කරනවා 100ෙන් 100යි. අඩු කරාම උත්තරේ වෙන්නේ 5යි. 105න් 100 කරනවා 5යි. දැන් බලන්න මුකුත් ආයි බෙදන්න බෑනේ. දැන් 5ට බෑනේ. 5ට 100ව නෑනේ. මම ඒකින්ද අලුතෙන් බිංදුවක් ගන්නවා. අලුතෙන් බිංදුවක් ගත්ත ගමන් මෙතෙන්ට දශම දෙක තියා ගන්න ඕනේ. හරිද? 50ට 100 බලනවා බිංදුවයි. හරි. එතකොට නෑ. බිංදුව ගුණ කිරීම 100 බිංදුවයි උත්තරය 50යි. 50න් බිංදුව කරනවා 50යි. ඊට පස්සේ මං ගන්නවා ආයෙ බිංදුවක්. දැන් අපිට දැන් දශම තිත ගත්තට පස්සේ හරිද? ආයෙ ඕනම වාට බිංදු ගණක් ගන්න පුළුවන් අලුතෙන්. 500ට 100 ඒවා තියෙනවා 5.
හරි. 500ට 100ව 5ක් තියෙනවා. 5 වරක් 100 500. 5 වරක් 100 500. 500න් 500ක් අඩු කරාම උත්තරේ අන්න බිඳුව ආවා. එතකොට උත්තරේ වෙන්නේ 1.05යි ටොන් කියන එක. මේ ඔක්කොම ටික ලියා ගන්න. මේ කටුවැඩ ඔක්කොම ටික හරි. මේ ඔක්කොම ටික ලියා ගන්න. ලියලා හරි කියන්න. ලියාගත්ත සර්. හරි. කවේජ හරි නේද? හරි සර්. හරි. එතකොට මම මේක මහනවා. දැන් මේ තියෙන්නේ අර XC අගය සොයන්න. අර මම ඉස්සෙල්ලා කියලා දුන්නේ දර්ශක. අන්න ඒක සම්බන්ධ එකක්. හරි. එතකොට මම මේක ගත්තොත් මේක යටින් හරිද? අපිට මතක තියාගන්න ඕනේ මෙහෙම. මේ යට තියෙන ඒවට කියනවා පාද කියලා කියනවා. මෙන්න මේවට කියනවා පාද. මේ උඩ තියෙන ඒවට කියනවා බලය කියලා. මේකට කියන්නේ බලය කියලා කියනවා. නැත්තම් දර්ශක කියලා කියනවා. මේවට කියනවා පාද කියලා. හරිද? ඔන්න. ඉස්සෙල්ලා බලනවා මෙන්න මේ දෙක සමානයිද කියලා බලනවා. නේ? මේ වරහනට පිටින් තියෙන සංඛ්‍යාවෙන් වරහන ඇතුලේ සංඛ්‍යාව ගුණ කරගන්නවා. එතකොට එනවා 2යි x වෙනවා. මෙතන 5යි x වෙනවා. හරිද? මෙතන 2 දෙවෙනි බලය ගුණ කිරීම 5යි x වෙනි බලය. හරිද? එතකොට මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේවා සමානයි. හරිද? මෙන්න මේවා සමානයි. සමාන කරගද්දී දෙවරක් 5 10යි. හරිද? දෙවරක් 5 10යි. ඊට පස්සේ අවින්ද හරි. මෙහෙම ගන්න පුළුවන්. මෙතන සමීකරණයක් තියෙන්නේ. හරිද? සමීකරණයේ මේ පැත්ත කොටස මේ පැත්ත කොටසට සමාන වෙන්න ඕනේ සාමාන්‍යයෙන්. එහෙම තමයි ඒකේ නීතිය. හරිද? එතකොට ඔයාලා කරන්න ඕනේ සමාන ලකුණු තියෙනවද කියලා බලන්න ඕනේ. මෙතන 2 x වෙනි බලය තියෙනවා. මෙතන 2 දෙවෙනි බලය සමාන නැහැ. මේ පැත්තේ තියෙනවා 5 x වෙනි බලය. මේ පැත්තේ තියෙනවා 5 x වෙනි බලය. මම කරන්නේ මේකට මේ පැත්ත එක කපලා දානවා. නැත්තම් මේක මේකෙන් බෙදුවොත් උත්තරේ කැපෙනවා එකයි. හරිද? එතකොට ඉතුරු වෙන්නේ 2 x වෙනි බලය සමානයි 2 දෙවෙනි බලය. හරි? එතකොට මේකේ නීතියක් තියෙනවා පාද සමානයි නම්. පාද සමානයි නම් දර්ශක සමානයි. දර්ශක සමානයි. හරිද? දැන් පාදයේ මෙතනත් දෙක මෙතනත් දෙක හින්දා මම ලියනවා x සමානයි උඩ තියෙන සංඛ්‍යාව 2 කියලා. ඔච්චරයි උත්තරේ වෙන්නේ. x සමානයි 2. ලියා ගන්න ටක් ගාලා. හරි සර්. හරි. එතකොට මම මේක මකන්නම්. මේකේ තියෙනවා සාධක සොයන්න කියලා. සාධක සොයන්න කියන එකේ හරිද? මෙහෙමයි ගන්නෙ. ඔයා බලන්න ඕන ඉස්සෙල්ලා මේ මෙතන ධන ලකුණක්ද ඍණ ලකුණක්ද තියෙන්නේ කියලා. හරිද?
එතකොට මේක එක පදයක් වෙනවා. මේක අනිත් පදය වෙනවා. හරිද? පද දෙකක් තියෙනවා. ධන හෝ ඍණ වලින් තමයි පදයක් වෙන් වෙන්නේ. හරිද? දැන් මෙතන පද දෙකක් තියෙනවා. ඔයා මේ දෙකටම පොදු වෙච්ච එක ගන්න ඕනේ. මේ දෙකේම තියෙනවා A කියන එක. මං A කියන එක එළියට ගන්නවා. එළියට ගත්ත ගමන් වරහණක් දාගන්නවා. ඊට පස්සේ මේ AX කියලා තියෙන්නේ. AX කියන එක. AX බෙදනවා මේ ගත්ත පොදු පදය A වලින්. මේකට මේක කැපෙනවා. උත්තරේ වෙන්නේ X. මැද ලකුණ දාන්න. මං ගන්නවා 2යි A. එතකොට යටර ගන්නවා A. එතකොට Aට A කැපෙනවා. උත්තරේ වෙන්නේ 2. ඔච්චරයි වෙන්නේ. උත්තරේ. A වරහන් ඇතුලේ X දාන 2 වරහන වැහුවා. ඔච්චරයි උත්තරේ. සාධක දෙක වෙන්නේ එකක් A අනිත් එක X දාන 2. හරි. ඊට පස්සේ අපිට කියනවා රූපයේ පරිදි පතොරම් දෙකක් සපයා දුන් විට සෑදිය හැකි ඝන වස්තුවේ රූපයේ පරිදි හරිද රූපයේ පරිදි පතොරම් දෙකක් සපයා දුන් විට මේ වගේ දෙකක් සපයා දුන් විට සෑදිය හැකි ඝන වස්තුවේ නම කුමක්ද කියලා අහනවා. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම. මේකට කියන්නේ ළමයි සාමාන්‍යයෙන් මේක මතක තියාගන්න. හරිද? මේ මතක තියාගන්න ඕනේවා. මේකට කියන්නේ දෘෂ්ටි තලය කියලා. දෘෂ්ටි තලය කියලා කියන්නේ. මුහුණක් කියන්නේ මෙන්න මේ ඉස්සරහට පේන්න තියෙන්නේ මෙන්න මේක. 1යි 2යි 3යි 4යි. මුහුණක් ගන්න වෙන්නේ 4යි. හරිද? හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපිට කියන්න මොකද්ද? මේ වගේ රූපේ පරිදි පතරුන් දෙකක් සපයලා දුන්න විට. එතකොට මෙහෙමයි හැදෙන්නේ. හරිද? මෙන්න මෙහෙම එකක් හැදෙනවා. මේක ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය. ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණය. හරිද? ඊට පස්සේ ඇතුලෙන් තව ත්‍රිකෝණයක් එනවා. මම මේක අඳින්නම් මෙන්න මේ වගේ ඇතුලෙන්. හරි? මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙන්න මෙහෙම 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 එකක් අනිත් එක මෙහෙම 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 මේ තමයි ත්‍රිකෝණ දෙක හරිද ත්‍රිකෝණ හතරක් තියෙනවානේ මේක මෙහෙම අනිත් එක මේක අනිත් එක ඊට පස්සේ මේක අනිත් එක මේක අනිත් එක අනිත් එක තියෙන මෙන්න මේ හරිය වගේ මෙන්න මේ ආකාරයට තමයි හැදෙන්නේ හරිද දැන් මේ වගේ දෙකක්නේ ඔයාලට තේරෙනවද මේ වගේ දෙකක් එතකොට එකක් උඩට සෙට් කරනවා අනිත් එක යටට සෙට් කරනවා මෙන්න මෙහෙම මේ විදියට මෙන්න මෙහෙම හරිද ඔන්න ඔහොම තමයි එන්නේ හරි එතකොට මෙන්න මේකට තමයි දෘෂ්ටි තලය කියන්නේ හරිද සාමාන්‍යයෙන් ඔයාලා මේ ඇතුලෙන් හිතන්න මේක අර පිරමීඩ දෙකක් වගේ හරිද පිරමීඩ දෙකක් වගේ එහෙම පිරමීඩ උඩ එකක් තියෙනවා යට එකක් සෙට් කරලා තියෙනවා හරිද එහෙම තමයි තියෙන්නේ එතකොට මේකට කියන්නේ දෘෂ්ටි තලයක් කියලා එතකොට මේකේ දැන් මුහුණක් කීයක් තියෙනවද 1යි 2යි ඇතුලේ 3යි 4යි
යට කීයක් තියෙන 2යි 2යි 3යි 4යි. එතකොට ඔක්කොම මෙතන 4 එකතු කිරීම 4 කියන්නේ මුහුණක් තියෙන ඔක්කොම 8ක්. හරි මුහුණක් 8ක් තියෙනවා. මේක ඕනනම් ඔයාලට කටුවට ඇඳ ගන්න. හරි. හරිද? දෙන්න ඉවරද? ඔව් සර්. එතකොට මම මේක මහන්නම්. අ, පහත් දැක්වෙන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න ඕනේ. හරිද? එතකොට මතක තියාගන්න ඍජුකෝණාශ්‍රයක හෝ සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයද්දී සමීකරණයක් තියෙනවා. ඒක තමයි දිග ගුණ කිරීම පළල. මේකේ දිග වෙනවා 8 සෙන්ටිමීටර්. පළල වෙනවා 3 සෙන්ටිමීටර්. 8 වරක් 3 24යි. හරිද? සෙන්ටිමීටර ගුණ වෙද්දි එකතු වෙනවා. එතකොට එකතු වෙනවා කියන්නේ මෙන්න මෙහෙම එන්නේ. සෙන්ටිමීටර ඒවා දෙකක්. මේකට කියන වචනයක් අපි වර්ග සෙන්ටිමීටරයක් කියලා කියනවා. නැත්තම් දෙවෙනි බලය කියලාත් කියනවා. උත්තරේ වෙන්නේ 24යි cm වර්ගය. නැත්තම් සෙන්ටිමීටර වර්ගය. හරි. මේක තමයි උත්තරේ. හරිද? හරි සර්. හරි. එතකොට කුලක තමයි මම පාඩම කර කර හිටියේ මේ දවස්වල. මම ලබන සතියේ වුණත් කුලක ඉවර කරනවා. පාඩම් ඔක්කොම ටක් ගාලා ඉවර කරලා දාලා පේපර් කරන්න ගන්නවා. තව පේපර් ගොඩාක් තියෙනවා. හරිද? එතකොට ඉරට්ට සංඛ්‍යා. මෙම කුලකයේ වෙන් රූපයක් මගින් දක්වන්න. වෙන් රූපයක් කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මෙහෙම රවුමක් කියන එක. ඒක මතක තියාගන්නකෝ. මේකට මම නම් කරනවා මේ තියෙන ඉංග්‍රීසි අකුර A. A. A කියලා නම් කරනවා. එකත් 10ත් අතරනේ. එතකොට 10 ගන්න බෑ. එකත් 10ත් අතර නම් 10 ගන්න බෑ. එතකොට මම කරන්නේ ඉරට්ට සංඛ්‍යාව වෙන්නේ 2 4 6 8 කියන එක. 10 ගන්න නෑ. උත්තරේ වෙන්නේ මේක. වෙන් රූපයක් කියන්නේ මෙහෙම රවුමක් අඳින එක. හරි. ඔච්චරයි තියෙන්නේ. හරිද? සර් වෙන් රූපයේ මේ කමා දාන්නේ නෑ නේද? ඔව් සෝරි. කමා දාන්නේ නෑ. මට වැරදුනා. කමා දාන්නේ නෑ. හරි කමා දාන්නේ නෑ. ඔයාලට කැමති තැනකින් ලියන්න පුළුවන් මේක වෙන් රූපය. මේ සංගල වරහන් ඇතුලේ ලියනකොට තමයි කමා දාන්නේ. හරිද? මෙන්න මේකේ. ඒවල. ඒ සමානයි 2 4 6 8. මෙන්න මෙදා කමා වැටෙන්නේ. හරි. ඒක හොඳයි ඈ. ඇත්තටම හොඳයි. හරි. මේක හරියට ලියාගත්තද? ඔව් සර්. හරි. කවිජ හරි නේද? ඔයා ලියාගත්ත නේද? හරි සර්. ලියා තියන්න ඕන කියන්න. හරි. එතකොට x අගය හොයන්න කියලා තියෙනවා. අන්න අර විදිහන ගාන. හරිද? නිකන් හදලා පෙන්නන්න බලන්න. මම ඉස්සෙල්ලා කියලා දුන්න එක වගේම කෝණ සම්බන්ධ එකක්. කරන්න බලන්න. try එකක් දෙන්න. අංශක 45 සර්. 45යි. හරි. බලමු. මෙහෙම කියන්නේ. හරිද?
මෙන්න මේවට කියන්නේ අපි සරල රේඛා කියලා. මෙන්න මේවට කියන්නේ සරල රේඛා. සරල රේඛාවක් කියලා කියන්නේ තනි කෙලින් හරි කෙලින් අදින ඒවට. කෝණමානය කියන එක තිබ්බොත් මෙන්න මෙහෙම අඩිගෝතුව හරි කෙලින් තියෙන්න ඕනේ. ඒකට නැත්නම් කියන වචනයක් අංශක 180ට පිහිටන්න ඕනේ. සරලයි. සරලයි කියන අදහස යන්න ඒකයි. එතකොට මෙන්න මේක කැපෙන තැනට කියනවා ඡේදනය වෙනවා කියලා කියනවා. කැපෙන තැනට කියනවා ඡේදනය වෙනවා. හරි. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ පැත්තේ එක හැමතිස්සෙම මෙන්න මේ පැත්තකට සමාන වෙනවා. මේ පැත්තේ කොටස අනිවාර්යයෙන්ම යට කොටසට සමාන වෙනවා. හරිද? ඒක නීතියක්. හරි. ඒක පස්සේ කියලා දෙන්නම්. එතකොට ඒක මතක තියාගන්න මේ උඩ කොටස යට කොටසට සමාන වෙනවා. පැත්තේ කොටස මේ පැත්තේ කොටසට සමාන වෙනවා. එතකොට මම කිව්වා කොටුවක් තිබ්බොත් මොකද්ද අංශක 90යි කියලා. මේ පැත්තේ අංශක 90යි සමානයි මේ x ඒවා දෙකක් තියෙනවා. x ඒවා දෙකක් තියෙනවා. එතකොට මෙතන වෙනවා 2x කියන එක. මෙතන අංශක 90. එතකොට මම කිව්වා මෙතන තියෙන ಗುಣ කිරීමේ දෙකක් සමාන ලකුණකින් අනිත් පැත්තට යනකොට දැන් සමාන ලකුණකින් අනිත් පැත්තට යන්නේ මේ පැත්ත. හරි මේ දෙක ඔයාලා මාරු කරලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? බෙදීමක් වෙනවා. ಗುಣ කිරීමේ දෙකක් සමාන ලකුණකින් අනිත් පැත්තට යනකොට බෙදීමේ දෙකක් වෙනවා. මෙතන x. x වල අගය වෙනවා අංශක 45යි කියන එක. අංශක 45යි. හරි. ටක් ගාලා ලියා ගන්න. හරි සර්. හරි. මෙතුණි හරිද? ඔව් සර්. හරි. හරි. මෙන්න මේක ලේසි. සීනි ග්‍රෑම් 600ක මිල 60යි. සීනි කිලෝග්‍රෑම් 1ක මිල සොයන්න. කරන්න බලන්න. සාමාන්‍ය කඩේකට ගිහලා බඩු ගත්තාම මේ වගේ ඒවා එනවා ඉතින්නේ. සීනි, හාල්, පිටි හොඳන්න බලන්න. රුපියල් 1000යි සර්. රුපියල් 1000යි. 10යිද 10යිද 100යිද එහෙමද? කොහොමද? මෙතුළ කියන්න බලන්න. හදන්න තේරෙන්නේ නැහැ සර්. හරි මෙහෙම කියන්නේ. හරිද? දැන් ග්‍රෑම් බලන්න මෙතන ග්‍රෑම් මෙතන කිලෝග්‍රෑම්. එතකොට මතක තියාගන්න ඕනේ කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි කියලා. අන්න ග්‍රෑම් 1000 කරගත්තා. ඉස්සෙල්ලාම සංකේත එක සමානව කරගන්න ඕනේ. 600යි ග්‍රෑම් මේක සමානයිලු රුපියල් 60කට. රුපියල් 60කට. හරිද? එතකොට මං කරන්නේ මෙහෙම. අ, මෙන්න මේ 60 තියෙන්නේ. මේ රුපියල් 60 බෙදනවා මම මෙන්න මේ ග්‍රෑම් වලින්. මෙතන එකක් වෙනවා. එතන එකක් තියාගෙන මේ ග්‍රෑම් 600 කියන එක බෙදනවා 60. එතකොට වෙනවා මෙතන 10ක් එනවා. මෙතන 10ක් එනවා. මෙතන 10ක් එනවා. එතකොට මේකේ අදහස තමයි මෙහෙම.
ග්‍රෑම් 10ක් රුපියලයි. ග්‍රෑම් 10ක් රුපියල් 1යි. ග්‍රෑම් 20ක් ගත්තොත් රුපියල් 2යි. හරිද? එතකොට ග්‍රෑම් 30ක් ගත්තොත් රුපියල් 3යි. එතකොට මම කරන්නේ මේ ග්‍රෑම් 1000 තියෙන්නේ. ග්‍රෑම් 1000. ග්‍රෑම් 1000 කියන එක හැමතිස්සෙම බෙදන්න ඕනේ මෙන්න මේ මුලින් තියෙන ගානේ. මම බෙදනවා ග්‍රෑම් 1000න්. 10යි ග්‍රෑම් වලින් බෙදනවා. ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. එතකොට බිඳුවට බිඳුව කැපෙනවා. උත්තරේ එනවා රුපියල් 100යි. රුපියල් 100යි. මේක එක ක්‍රමයක්. හරිද? එතකොට මම අනිත් ක්‍රමය කියලා දෙන්නම්. මෙහෙම. චුට්ටක් ඉතින් මේක පැට්‍රිස් කරන්න ඕනේ. හරි? නිකන් හිතන්න නෙවෙයි හිතන්න තියෙන්නේ. අනිත් එක මම මේ හරියම වගේ හදන්නම්. දැන් ග්‍රෑම් 600ක් සමානයි රුපියල් 60යිනේ. රුපියල් 60යි. එතකොට ග්‍රෑම් එකක් එක ග්‍රෑම් එකක් හොයන්න මම කරන්නේ මේ ග්‍රෑම් 600 කියන 600 බෙදෙනවා මෙන්න මේ 60. සෝරි 60 බෙදෙනවා 600න් 60 තියාගෙන මේ පැත්ත එක මේ පැත්තට ගේනවා. එතකොට බෙදීමක් වෙනවා. හරිද? බෙදීමක් කරගන්න. බිඳුවට බිඳුව කැපෙනවා. එතකොට ග්‍රෑම් එකක් වෙනවා. එතකොට 10න් එකක් වෙනවා රුපියල්. හරිද? රුපියල් 10න් එකක් වෙනවා. 10න් එකක්. හරි. එතකොට මේ රුපියල් 10න් එක තියෙන්නේ. මේ 10න් එක මේ 10න් එක ಗುಣ කරනවා මම මේ ගත්ත රුපියල් මේ ග්‍රෑම් 1000 කියන එකේ. එතකොට අග බිඳුවට අග බිඳුව කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ රුපියල් 100. රුපියල් 100. ඒ විදිහට රුපියල් 100 ගන්න පුළුවන්. හරිද? ඒ ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකම ලියා ගන්න. ලියලා හරි කියන්න. හරි. නිතුලි හරිද? හරි සර්. හරි. කවිජ හරි නේද? හරි සර්. හරි. එතකොට අපිට කියනවා කේන්ද්‍රය ඕන වෘත්තයක් මත ඒ ලක්ෂයක් පිහිටලා තියෙනවලු. OA 8 සෙන්ටිමීටර් නම් වෘත්තයේ විශ්කම්භය සොයන්න. ඔන්න ඔයාලට වැදගත් වෙනවා. හරිද? 11 වසර නම් වැදගත් වෙන එකක්. හරි. හරි. ඔන්න මම අඳිනවා. හරි. හරි. අපිට කියනවා කේන්ද්‍රය ඕලු. හරි. කේන්ද්‍රය ඕලු. කේන්ද්‍රය කියන්නේ හරි මැද. මෙන්න මේ හරි මැදට තමයි ඕ කියලා තියෙන්නේ.
කේන්ද්‍රය කියන්නේ හරි මැදට. ඕ ලකුණු කරා. වෘත්තයක් මත ඒ ලක්ෂයක් පිහිටා ඇත. වෘත්තයක් මත මත කියන්නේ මේ ඉර උඩ. චාප මේකට කියන්නේ චාප කොටස. මේකට කියනවා ඉර උඩ. මත. ඔයාලට කැමති තැනක් මේව කරන්න. ඔන්න මම මේ හරියම වගේ තිතක් තියෙනවා. මත ඒ ලක්ෂයක් පිහිටා ඇත. ඒ ලක්ෂයක් පිහිටලා තියෙනවා. ඒ 8යි සෙන්ටිමීටර් නම් ඒ කියන්නේ මෙන්න මේකයි මේකයි යා කරලා තියෙනවා. මෙන්න මෙහෙම යා කරලා තියෙනවා. කේන්ද්‍රයයි චාප කොටසයි යා කරන එකට මෙන්න මේ කොටසට අපි කියනවා නමක් අරය කියලා කියනවා. අරය. අරය කියලා කියනවා. හරි. අරය කියලා කියනවා. මේකේ දිග කියනවා අපිට 8යි සෙන්ටිමීටර්ලු. හරිද? වෘත්තයේ එහෙනම් වෘත්තයේ විස්කම්භය සොයන්න. අරය එහා කෙළවරට දික් කරොත් මෙන්න මෙතෙන්ට නිකන් දික් කරොත් තනි කෙලින්. ඒ කියන්නේ හරි ඒ කියන්නේ වෘත්තය දෙකට බෙදුවොත් කියලා අහන්නේ. හරි අඩක්. හරිද? මේකෙන් වෙන්නේ වෘත්තය දෙකට බෙදෙන එක. අපිට මෙහෙම ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. මෙහෙම ගන්න පුළුවන්. මේවට කියන්නේ විස්කම්භය. මේ පැත්ත කෙළවර ඉඳලා එහා පැත්ත කෙළවරට දික් කරොත් විස්කම්භය කියලා කියන්නේ. හරිද? අපෙන් අහනවා මෙන්න මේකේ විස්කම්භය කොච්චරයිද කියලා. එතකොට විස්කම්භය කියන්නේ මෙන්න මේ කොටසට. මෙන්න මේ සම්පූර්ණ දෙකට කියන්නේ විස්කම්භය. විස්කම්භය. මෙතන 8යි නම් මෙතනත් 8යි සෙන්ටිමීටර්. හරිද? මේ 8යි 8යි එකතු කරාට පස්සේ වෙනවා 16යි සෙන්ටිමීටර වෙනවා විස්කම්භය. විස්කම්භය වෙන්නේ කීයද? 16යි සෙන්ටිමීටර. උත්තරේ මෙච්චරයි. හරිද? මම මේ කියලා දුන්නේ මේ අනිත් තව ඉස්සරහට ගණන් එයිනේ. ඒක බලාගන්න. මේක ඇඳලා මේක ඔන්න ලියා ගන්න. ටක් ගාලා. ඒ හරි කියන්නේ. හරි සර්. හරි. හරි. නිතුනි හරි නේද? මම කියුවා. හරි සර්. හරි. ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මම කරා. නේ? කරලා ඉවරන විතරයි පාඩමනේ. කරන්න බලන්න. ප්‍රතිශතයක් ලෙස. 5න් 2. ලේසි. 140යි. හරි. 140යි. කවිජ. 140යි. එතකොට කොහොමද කරන්නේ? 5න් 2 ගත්තොත් ಗುಣ කරන්න හැම වෙලෙම 100. 100ට 100. 5ට 5 ඒවා 1යි. 100ට 5 ඒවා 20යි. 20 ගුණ කරා 2කින් 40යි 100ට 40යි. හරි. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් හරි. එතකොට සාමාන්‍යයෙන් මම කෙටි ප්‍රශ්න තමයි කරන්නේ. කෙටි ප්‍රශ්න ටික තමයි කරන්නේ. එතකොට මම මේක ඉතුරු කොටසත් පොඩි කොටසක් කරලා පෙන්නන්න. හරි. අපිට කියනවා මෙහෙම එකක්. ඝන වස්තුවක දාර ශීර්ෂ හා මුහුණත් සම්බන්ධ ඔයිලර් සම්බන්ධ ඔයිලර් සූත්‍රය ලියන්න කියලා කියනවා. හරිද? එතකොට මෙහෙමයි වෙන්නේ. ඔය සූත්‍රය වෙන්නේ ඝන වස්තුවක ඕන ලියා ගන්න මේක මුහුණත් ධන ශීර්ෂ සමානයි. හරිද? දාර ධන දෙක. දාර ධන දෙක. මුහුණත් ධන ශීර්ෂ සමානයි දාර ධන දෙක. හරි මම මේ ටිකට අග්ගාලා ඉවර කරන්නම්. හරි. මේවා ඇඳ මම ගොඩක් දුරට ඇඳ ඉන්නේ. හරි. සාමාන්‍යයෙන්
මුහුණක් ධන ශීර්ෂ සමානයි දාර ධන දෙක. හරි. ඊට පස්සේ දෙවෙනි එක කියනවා ඔබ විසින් සාදන ලද ඝන වස්තුවක් නම් කර ඔයිලර් සම්බන්ධව තහවුරු කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට ඔයාට ඕනනම් අ, ගණකය ගන්න පුළුවන්. ගණකය. මෙන්න ගණකය. හරිද? ගණකය. මෙන්න මෙහෙම ගණකය මෙහෙමනේ තියෙන්නේ. එතකොට මුහුණත් 6යි. හරිද? එතකොට ශීර්ෂ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. දාර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් තියෙනවා. දාර තියෙනවා 12ක්. මේ ගණකය දාර තියෙනවා 12ක් මේක 2යි. එතකොට මේ පැත්ත එකතු ගන්න පුළුවන් 14යි. මේ පැත්ත එකතු ගන්න පුළුවන් 14යි. හරිද? එතකොට මේක සමීකරණය සමානයි. මුහුණක් ධන ශීර්ෂ සමානයි දාර ධන 2. එතකොට මම ගත්තේ ගණකය. ගණකයේ මුහුණත් වෙනවා 6ක්. හරි මුහුණත් 6යි ශීර්ෂ 8යි දාර 12යි. දාර කියන්නේ මේ අයින කොටස්. හරිද? මේ හදින්නේ. ඒවා. දාර 12යි මේ දෙක එකතු කරා. එතකොට මෙන්න මේක තමයි ඔයිලර් සූත්‍රයට සමාන වෙන්නේ. එතකොට තන ලකුණු තුනක් හම්බ වෙනවා. සවිදි චතුස්තලයක මුහුණතක නිවැරදි හැඩය ඇඳ එහි නම ලියන්න. මෙන්න මෙහෙම සවිදි කියන්නේ සමානයි කියන එක. මෙහෙම ඇඳලා මේ පාදය මේ පාදය මේ පාදය මේ සලකුණෙන් පෙන්වන්නේ පාද සමානයි කියලා. මේකට කියනවා ත්‍රිකෝණ හැඩයක් නම් පාද තුනයි නම් විශේෂ නමක් කියනවා සමපාද ත්‍රිකෝණය කියලා. සමපාද ත්‍රිකෝණය පාද තුනම සමානයි. සමානයි කියලා පෙන්වන්නේ මෙන්න මේ කෙටි ඉරින්. හරිද? මේ හරහට අඳින කෙටි ඉරින් තමයි සමානයි කියලා පෙන්වන්නේ. හරි. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. මම පේපර් එක ගෙවනවනේ. හරි. හරි. ඉහත ඔබ විසින් අඳින ලද හැඩය භාවිතා කර සෑදිය හැකි වෙනත් ප්ලේටෝ කැට දෙකක නම ලියන්න. ඔයා ලියන්න එකක් සවිදි චතුස්තලය එකක්. චතුස්තලය අනිත් එක ද්වාදසතලය. ද්වාදසතලය. හරි. ද්වාදසතලය. හරි. මේක පොඩ්ඩක් තියන්න. මේක මම මේ ඔයාලට පාඩම කරද්දි මේක මම කියලා දෙන්නම්. හරි. මෙන්න මේක. මේක සාමාන්‍යයෙන් ඝන කාභයක් කියන්නේ මෙන්න මෙහෙමනේ. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ඇවිල්ලා එතකොට මෙන්න මේකට මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා සමහර ඒවා. හරි. මම ඒ හදන විදිහ කියලා දෙන්නම් පස්සේ. ඒක මම ඒකට උත්තරේ කියන්නම්. හරි. එතකොට ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ කෝණ සම්බන්ධ ඒවා තියෙනවා. හරිද? කෝණ සම්බන්ධ. එතකොට මේ ටික නම් ඔයාලට පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් දැන් අංශක ගන්න හොයන්න පුළුවන්. එතකොට මෙන්න මේ අපි හරි තනි කෙලින් රේඛා ටික හොයාගත්තොත් DC කියන රේඛාව හරි කෙලින් රේඛාවක්. හරිද? AB කියන රේඛාවත් හරි තනි කෙලින් රේඛාවක්. එතකොට OF කියන රේඛාව හරි කෙලින් රේඛාවක් නෙමෙයිනේ. කෙලින් රේඛාවක් එක්කට දිගට ඇඳලා නැහැ. හරිද? එතකොට OG කියන එකත් එහෙමයි. එතකොට OE කියන එකත් එහෙමයි. හරි කෙලින් රේඛාව වෙන්නේ DC රේඛාවයි මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි. හරිද? මේවා කෙටි රේඛා. ඒක සරල රේඛා තමයි. හැබැයි දිගට ඇඳලා නැහැ මෙහෙම. හරි ඒක මතක තියාගන්න.
මේවා දිගට ඇඳලා නැහැ. හරි ඒක මතක තියාගන්න තමයි අපි උත්තර දෙන්න යන්න ඕනේ. අපිට කියනවා මෙන්න මේ COF. COF කියන්නේ මෙන්න මේක. අංශක 45යිලු. AOD අංශක 80යිලු. මෙන්න මේක. BOE සමානයි අංශක 90යිලු. BOE අන්න මෙන්න මේක මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒක. කොටුවක් තියෙන එක. අංශක 90. BOF සමානයි x. අපිට කියනවා x අගය හොයන්න කියලා. හරි. x අගය හොයන්න ඕනේ. නිකන් try එකක් දෙන්න බලන්න හදන්න. x අගය. වැරදුනට කමන්නේ නැහැ. අර මං ඉස්සෙල්ලා කියලා දුන්නේ. ඒ වගේම කොටසක් මේකට සම්බන්ධයි. නිකන් බලන්නකො මොකක්ද කියලා සම්බන්ධ. මං කියලා දුන්නේ සමානයි කියලා අදහසක්. අංශක 35යි සර්. අංශක 35යිලු. නෙතුලිට කීයද ආවේ? මේ බලන්න. මේ AB රේඛාව තියෙනවනේ. AB රේඛාව අංශක තනි කෙලින් අංශක 45. අංශක 45යි. බලමු. AB රේඛාව තියෙනවා. හරිද? DC රේඛාවත් තනි කෙලින් රේඛාවක්. එතකොට අනිත් රේඛාව අමතක කරොත් මෙන්න මේ කොටසට මෙන්න මේ කොටස සමාන වෙනවා. 80ට අංශක 45 එකතු කිරීම x. අංශක 45 එකතු කිරීම x සමාන වෙනවා. මේ දෙක මේ බාන්න සමානයි. ඇයි? තනි කෙලින් රේඛා. එතකොට 80න් 45ක් අඩු වුණාම x වල අගය වෙනවා කීයද? අංශක 35යි කියන එක. හරි. එතකොට අංශක 35යි. AOC වල අගය හොයන්න කියනවා. AOC ගොයි. AOC. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ. මෙන්න මේ කොටසේ අගය හොයන්න ඕනේ. හරි. එතකොට මේක මතක තියාගන්න. මෙන්න මේ තනිකලින් රේඛාවක් මත පිහිටන කෝණ මත කෝණවල අගය සම්පූර්ණ එකතුව අංශක 180ට සමානයි. AOC එකතු කරන්න අංශක 45 කෝණය එකතු කරන්න x වල කෝණය සමාන වෙනවා අංශක හැම වෙලෙම මේ 180ට. තනිකලින් රේඛාවක් මත පිහිටන කෝණවල එකතුව අංශක 180යි. හරි? මේක තනිකලින් රේඛාව. x වල අගය හොයාගත්ත අංශක 35යි කියලා. මෙතන අංශක 45යි. මෙතන AOC තමයි හොයන්න යන්නේ. හරිද? 180යි. එතකොට දැන් දන්නවා මේ දෙක එකතුව කීයද? මේ දෙක එකතුව මම මෙතන උඩින්ම ලියන්නම්. AOC ඒ දෙක එකතු වෙලා අංශක 80යි. සමානයි මෙතන 180යි. ධන 80ක් එහා පැත්තට යනකොට ඍණ 80ක් වුණා. හරිද? 180ෙන් 80ක් අඩු වෙනවා. AOC වල අගය කීයද එන්නේ? අංශක 100ක් එනවා. අංශක 100ක් එනවා. මෙන්න මේකට අගය අංශක 100ක් එනවා. මේකට අගය අංශක 80ක්. හරි ඒකත් ලියාගන්න. ඉඩම අදින්න මම මෙතන උඩින් ලිව්වේ. හරි. එතකොට අපිට කියනවා මම මේ ටික මකන්නම්. හරි නේද ඔයාලා? හරි. අපිට කියනවා AOCට මෙන්න මේකට පරිපූරක බද්ධ කෝණයක් ලියන්න.
මට ලියන්න පුළුවන් මෙන්න මේක. ඇයි මේ දෙක එකතු වෙලා තියෙන්නේ? මේක තමයි පරිපූරක. මේක පොදු පාදය. හරිද? එතකොට A O කියන්නේ මැද ලකුණ, මැද කෝණය. අනිවාර්යෙන් කෝණය පෙන්වන්න මෙන්න මේ ලකුණ දාන්න ඕනේ. නැත්තම් වැරදි. AOD මෙන්න මේ කෝණය ගන්න පුළුවන්. පරිපූරක බද්ධ කෝණය. අපිට කියනවා BOG ට මේකට උත්තරේ මේක. sorry AOC ට. BOG ට අනුපූරක කෝණයක්. BOG ට අනුපූරක කෝණයක්. E මෙන්න මේකට අපිට කියනවා අනුපූරක කෝණයක් ලියන්න කියලා. BOG ට. මේකට අනුපූරක කෝණයක් තමයි මෙන්න මේක. EOG කියන එක. EOG කියන එක. හරි මම කෝණ කරද්දි කියලා දෙන්නම් ලස්සනට. හරි. එතකොට UG. හරි. DOE හි අගය. DOE හි අගය. මෙන්න මේ කෝණයේ අගය අහන්නේ. හරිද? මෙන්න මේ චූටි කෝණයේ අගය. මෙන්න මේ කොටසේ අගය. කොහොමද අපි හොයන්නේ? මම මේක මකන්නවා. දැන් බලන්න මේ මෙහෙම. මෙහෙම ඇඳලා මේක තනි කෙලින් රේඛාවක්. හරි මැදින් ගිහිලා තිනවා මේක. හරිද? මෙතන අංශක 90යි නම් මෙතන සම්පූර්ණ කෝණයත් අංශක කීයද? 180යිලු. හරිද? එතකොට මේ පැත්ත 90යි නම් අනිවාර්යෙන් මේ පැත්ත කොටසත් 90ක් වෙන්න ඕනේ. හරිද? අපිට මේ කොටස දීලා තියෙනවා අංශක 80යි කියලා. මෙන්න මේ පාට කරන කොටස. හරිද? එතකොට මේ කෝණය හොයන්න පුළුවන් කීයද? 90ෙන් අඩු කරන්න පුළුවන් 80ක්. එතකොට අංශක 10ක් කියලා කියන්න පුළුවන්. අංශක 10ක් කියලා කියන්න පුළුවන්. හරි. අංශක 10. හරි. මම මේක මකන්නම් ඈ. මෙතුලි හරිද ලියාගත්තද කවිජ හරිද? නිකන් කටුර ලියාගන්න. හරි සර්. ලියාගත්ත සර්. හරි. එතකොට මෙහෙම සුළු කරන්න කියලා තියෙනවනේ මේ සුළු කරන්න. හරි. තුන්වෙනි එකේ තියෙනවා සුළු කරන්න කියලා කොටසක්. එතකොට ඔයා මතක තියාගන්න මේ වරහන කියන එකට පිටින් ඉලක්කමක් තිබ්බොත් ඒක ಗುಣ කරන්න ඕනේ. මෙහෙම ගන්න. හරිද? මෙතන තියෙන බලය උනත් ಗುಣ කරන්න ඕනේ. බලය ಗುಣ කරද්දි බලයක් විදිහට ලියන්නේ. මෙහෙම xy තියෙනවනේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම බලය. මේ දෙකටම පොදුයි කියන එක අදහස. මේ වරහණෙන් කියන්නේ මේ වරහණ ඇතුලේ තියෙන එක පිට තියෙන එකට පොදුයි. හරිද? පිට තියෙන එක ඔක්කොම පොදුයි. මම මේක ලියනවා x ගුණ කිරීම y විදියට. මෙහෙම. වරහණ අයින් වුන්නේ. මම මේක දැන් ගුණ කරනවා. x වල දෙවෙනි බලය වෙනවා ගුණ කිරීම y වල දෙවෙනි බලය වෙනවා. හරිද? හරි. ඊට පස්සේ තාම ඉවර නෑ. මෙතන මම ගුණ කිරීමම එකලමින් ලියනවා x වල දෙවෙනි බලය y වල දෙවෙනි බලය විදියට. මෙච්චරයි උත්තරේ. හරි. ඊට පස්සේ මෙන්න මේක සංඛ්‍යා රේඛාව භාවිතා කර අඩු කරන්න නේ තියෙන්නේ. මෙහෙම කරන්න. හරිද? සංඛ්‍යා රේඛාව අඳින්නත් පුළුවන් වුණා.
ඊට වඩා මම මෙතනින් හදන්නම්කෝ. මම ඉස්සෙල්ලා කියලා දුන්නේ. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවෙන් මොකද වෙන්නේ? ಗುಣ වෙනවා මෙතන. 4 ඍණ ඍණ 2. පිටින් තියෙන සංඛ්‍යාවෙන් ඇතුලේ තියෙන සංඛ්‍යාව ಗುಣ වෙනවා. ඍණයි ඍණයි ಗುಣ වෙද්දි ධන වෙනවා. මෙතන තියෙන ධන 4ක්. මෙතන ධන 2ක්. ඍණයි ඍණයි ධන වෙනවා. එතකොට මේ දෙක එකතුව 6ක් වෙනවා. හරි. කොහොම තමයි උත්තරේ එන්නේ ධන 6යි ධන 6යි. හරි නේද? හරි. ඊට පස්සේ මෙන්න මේක. මේක මම ගන්නවා මෙන්න මෙහෙම. 7 ගුණ කිරීම ඍණ 4. සාමාන්‍යයෙන් ඍණ දාද්දී අපි වරහණ දාගන්නවා. ඍණ 2. එතකොට මේ වගේ නීතියක් තියෙනවා. ඒක තමයි ඍණ සංඛ්‍යා ගුණ කිරීමේදී හෝ බෙදීමේදී මෙතන දෙකක් තිබ්බොත් ඒ කියන්නේ මේ ගුණ කිරීමේදී හෝ බෙදීමේදී ඍණ සංඛ්‍යා දෙකක් තිබ්බොත් ඍණ සංඛ්‍යා දෙකක් තිබ්බොත් උත්තරය ධන වෙනවා කියනවා. හරිද? ධන වෙනවා උත්තරේ. දැන් මෙතනක් තියෙන ඍණ සංඛ්‍යා දෙකක්. එහෙනම් අනිවාර්යයෙන්ම උත්තරේ ධන උත්තරයක් එන්නේ. දෙකට දෙකේව එකයි. හතරට දෙකේව දෙකයි. දෙකම දෙකෙන් බෙදුවා. දෙක ගුණ කරනවා 7ෙන්. 14යි උත්තරේ. හරි අපිට කියනවා ඊට පස්සේ පහක් දක්වන සංඛ්‍යාවක් සංඛ්‍යා කියලා එන්න ඕනේ. සංඛ්‍යා ප්‍රථම සංඛ්‍යාවන්හි ගුණිතයක් ලෙස ලියන්න. මම ගන්නවා 72. බෙදෙනවා කුඩා ප්‍රථමක සාධකයේ දෙකෙන් 36යි. දෙකෙන් බෙදුවාම එනවා 18යි. දෙකෙන් බෙදුවා එනවා 9යි. තුනෙන් බෙදුවාම එනවා 3යි. තුනෙන් බෙදුවාම එනවා 1යි. එතකොට ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් වෙන්නේ මෙන්න මේ ටික ලියනවා ගුණිතයක් විදිහට. දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, තුන ගුණ කිරීම 3. ඊළඟ එක ගන්නවා 50. sorry 50 ගන්නවා. ඒක ප්‍රථමක සංඛ්‍යාව විදිහට ලියන්නේ මෙහෙමයි. බෙදනවා කුඩා ප්‍රථමක සාධකයේ 2 25යි. ඊට පස්සේ ආයෙ බෙදන්න පුළුවන් 2කින් බෑ, 3ෙන් බෑ, 5ෙන්. 5 කියන්නේ ප්‍රථමක සාධකය. 25 පහෙන් බෙදුවම 5යි. මේ පහත් බෙදෙනවා 5ෙන් 1යි. යටට 1 ගන්න ඕනේ අනිවාර්යෙන්ම. මේක ප්‍රථමක සාධකයක් විදිහට ලියුවොත් එම 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 විදිහට ගන්න පුළුවන්. හරි. හරි. එතකොට අපිට කියනවා මෙහෙම එකක් දැන්. අපිට කියනවා දැන් මේ ගත්ත 72යි 50යි මේ වර්ගමූලය හොයන්න ඕනේ. අර විදිහමයි. මම මෙතන ලියනවා 72 ගුණ කිරීම 50 කියන එක. ඔන්න අගය හොයන්න ඕනේ. හරි මෙන්න මෙහෙම වර්ගමූලය හොයන්න ඕනේ. එතකොට මම කිව්වා මේ ඔක්කොටම දාගන්න ඔයා වරහන්. මෙහෙම දාද්දි අනිවාර්යෙන් පිටට එනවා 2කින් 1 කියන එක. 72 මම ලිව්ව මෙන්න මේ ටික තියෙන ප්‍රථමක සාධක ටික. ඒ ටික ආයෙත් මම ලියා ගන්නවා. වරහන් අයින් කරන්නේ නේද? 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම
3 ගුණ කිරීම 3. මම මේ ලිව්වේ 72 කියන එක. මෙතන මැදක් තියෙන ගුණ කිරීමනේ මම ලියනවා මෙතනත් මැද ගුණ කිරීම. 50 සෙට් එකක් ලියා ගන්නවා 50ට අදාළ ප්‍රථමක සාධක ටිකක් ලියා ගන්නවා ගුණ කිරීමක් විදියට. 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. වරහණ වැහුවා. එළියේ තියෙනවා දෙකෙන් එක. තාම ඉවර නැහැ. මම ඉස්සෙල්ලා ජෝඩු කරනවා. දෙක එකතු කරනවා. එකතු කරන්නේ මේ ගලපනවා. දෙකේ ඒවා දෙකක් තියෙනවා. දෙකේ වර්ගය. මෙතන 1 2යි තියෙන්නේ. එතකොට තව දෙකක් තියෙනවද බලන්න. මෙන්න මෙතන දෙකක් තියෙනවානේ. මෙතන 2යි මෙතන 2යි මම මෙතනත් ගුණ කරලා ලියනවා දෙකේ තව දෙවෙනි බලයක් තියෙනවා. මෙතන 3 ඒවා කීයක් තියෙනවද? 3 ඒවා දෙකක් තියෙනවා. මෙතන තව මොනවද තියෙන ඉතුරු වෙලා 5 ඒවා දෙකක් තියෙනවා. 5 ඒවා දෙකක් තියෙනවා. වරහණ තාම වහලා තියෙන්නේ. එළියේ තියෙනවා දෙකෙන් එක. දැන් මම කරන්න මේ ඔක්කොම ටික අර විදිහට ಗುಣ කරගන්නවා කලින් විදිහට. 2 ಗುಣ කරනවා දෙකේ දෙවෙනි බලය දෙකෙන් එක. ඔන්න වරහණ අයින් වුණා. ආයෙත් 2 ගන්නවා 2 ಗುಣ කරනවා එළියේ තියෙන දෙකෙන් එකෙන් බලයෙන් 3 දෙවෙනි බලය ගන්නවා ඒ ಗುಣ කරනවා එළියේ තියෙන දෙකෙන් එකෙන් 5 දෙවෙනි බලය ගන්නවා එළියේ තියෙන දෙකෙන් එකෙන් ಗುಣ කරනවා. ඊට පස්සේ මම කරන්නේ මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. ඉතුරු වෙන්නේ එක උඩම ඉතුරු වෙන්නේ දෙක කැපුණාට පස්සේ ඉතුරු වෙන්නේ එකනේ. එක කියන්නේ ඒකමයි උත්තරේ. අවසාන උත්තරේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. දෙවරක් 2 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 5 60යි. ඔච්චරයි උත්තරේ. දෙවරක් 2 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 5 60යි. හරි. මේක ටක් ගාලා ලියා ගන්න. ලියලා හරි කියන්නේ. ලියාගත්ත සර්. හරි. කවිජ හරිද? හරි සර්. හරි. ම්ම්. දැන් යනවා ආයෙත් සහල් අර ටෝන් එක ගන්නෙ. ටෝන් අර මං කියලා දුන්නේ ඒ වගේ එකක්. එතකොට මතක තියාගන්න ටෝන් එකක් කිව්වේ කිලෝ ග්‍රෑම් කීයද 1000ක් කියන එක. සහල් ගබඩාවක ස්කන්ධය 25යි ටෝන් වන සහල් ගබඩා කර ඇත. එම සහල් කිලෝග්‍රෑම් 10 පැකට් ලෙස අසුරයි නම් ගබඩා කර ඇති සහල් පැකට් ගණන කොපමණද? ටක් ගාලා යන්න මෙහෙම ලියාගන්න ටොන් එකක් සමානයි කිලෝග්‍රෑම් 1000යි. එතකොට 25ක් ටොන් හොයන්න මම මොකද කරන්නේ? හැම වෙලේම 1000 ගුණ කරන්න 25න්. ටොන් වලින් ගුණ කරන්න. 1000 ගුණ කරන්න 25න්. එතකොට එනවා 25000යි කිලෝග්‍රෑම්. එතකොට ටොන් 25ක් කියන්නේ කිලෝග්‍රෑම් 25000ක්. දැන් ලේසි. එම සහල් එකක පැකට් කීයද? පැකට් එක තියෙනවලු කිලෝග්‍රෑම් 10ක්. එතකොට මම කරන්නේ පළවෙනි එකට උත්තරේ 25000 කියන කිලෝග්‍රෑම් ගාන බෙදනවා එක පැකට් එක තියෙන ගානින් කිලෝග්‍රෑම් 10යි කිලෝග්‍රෑම් වලට කිලෝග්‍රෑම් කැපෙනවා බිඳුවට අග බිඳුව කැපෙනවා ඉතුරු වෙන්නේ 2500යි. එහෙනම් පැකට් කීයක් හදන්න පුළුවන්ද? පැකට් 2500ක් හදන්න පුළුවන් ලකුණු 3යි. හරිද? ඊට පස්සේ අහනවා මෙම සහල් බෙදා හැරීම සඳහා කිලෝග්‍රෑම් 2000 උපරිම වශයෙන් බර දැරිය හැකි ලොරි රථ යොදා ගනී නම් අවශ්‍ය ලොරි රථ සංඛ්‍යාව කොපමණද? ලේසි. කොහොමද කරන්න තියෙන්නේ මේක? අර විදිහමයි. 25000ක් තියෙනවනේ කිලෝග්‍රෑම් ටොන් වලින් නෙමෙයි දැන් ලියන්නේ කිලෝග්‍රෑම් වලින්. අපිට ප්‍රශ්නේ අහලා තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්. ඒතකොට කිලෝග්‍රෑම් වලට හරවගෙන කරන්න ඕන. ටොන් වලින් දුන්නොත් ටොන් වලින් ලියන්න. ඔයා අර ඉස්සෙල්ලා 10න් බෙදුවා වගේ මේක බෙදන්නේ 1000න්. 2000යි කිලෝග්‍රෑම්. දැන් ලොරි එක බර කීයද? කිලෝග්‍රෑම් 2000යිලු. හරිද එහෙම?
කිලෝග්‍රෑම් වල කිලෝග්‍රෑම් කැපෙනවා. බිංදුවට බිංදුව කැපෙනවා. එතකොට මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. එතකොට ළමයි සාමාන්‍යයෙන් දශම ගණනක් එන්න බෑනේ නේ. එතකොට 25 බෙදෙනවා දෙකෙන්. එතකොට එනවා 12.5. හරිද? එතකොට අපිට 12 අනිවාර්යෙන් ලොරියට භාගයක් ගන්න බෑනේ මේ. භාගයක් ගන්න බෑනේ. ඒකෙන්ද මොකද කරන්න ඕනේ? අපි උත්තරේ 12ක් කියලා දෙන්න නම් ඇති. හරිද? මේක 12ක් හෝ මේක 12 ලිව්වත් උත්තරේ හරි. 13 කියලා ලිව්වත් උත්තරේ හරි. හරි? ඒ ආසන්න ගණනක් ලියන්න. ඒ දෙකෙන් එකක්. හරි? 12.5යි. 13ක් ලිව්වත් කමක් නැහැ. 12 ලිව්වත් කමක් නැහැ. හරි? වැරදි සාමාන්‍යයෙන් මෙහිම හදන එක. ඒ කියන්නේ මෙහෙම දෙන එක වැරදි. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් මේක බෙදෙන විදිහක් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 20 ටොන් 26ක් වගේ දුන්නා නම් ගානට බෙදෙනවනේ. මේක 13ක් එනවා. හරි? හරි. එතකොට මම මේක මොකක්නම් රූපය මගින් දැක්වෙන රූපයේ පරිමිතිය 5 සෙන්ටිමීටර් නම් පහත් දැක්වෙන රූපයන්හි පරිමිතිය සොයන්න. හරි. හරි. එතකොට මෙතන මම කලින් කිව්වා මේ ඉරි තියෙනවනේ මැදින් ඉරි මෙන්න මෙහෙම ඉරි. මේකෙන් කියන්නේ මේ පාද හතරම සමානයි. මේ පාද හතරම සමානයි කියන අදහස කියන්නේ. හරිද? එතකොට එක පාදයක අගය හොයන්න කොහොමද අපි කරන්නේ? පරිමිතිය කියන්නේ වටේ දිගේ එකතුව. මේ වටේ දිගේ සම්පූර්ණ එකතුව තමයි පරිමිතිය කියන්නේ. හරිද? එතකොට මම මේක බෙදනවා සමාන පාද හතරක්නේ. 5 සෙන්ටිමීටර මම බෙදනවා 4. හරිද? ඔන්න 5න් බෙදුවා 5 බෙදුවා 4න් ඔන්න අ, 5ට 4 එකයි එක්වරක් 4 4යි 5න් 4ක් ගියාම 1යි මුකුත් නැති හින්දා අලුතෙන් බිංදුවක් ගත්ත ගමන් දශම දිගක් තියාගත්ත 10ට 4 ඒවා 2යි දෙවරක් 4 8යි 10න් 8ක් ගියාම 2යි අලුතෙන් ආයෙ බිංදුවක් ගන්න පුළුවන් ඕන තරම 20ට 4 ඒවා 5යි එතකොට 20 4 5 20යි 20න් 20ක් බිංදුවයි අකට බිංදුවක් ආවා එතනින් එහා ඉවරයි උත්තරේ වෙන්නේ එක පැත්තක දිග කීයද 1.25යි 1.25යි සෙන්ටිමීටර් හරි එතකොට මම කරන්නේ මෙතන 1.25යි මෙතනත් 1.25යි මෙතනත් 1.25යි මෙතනත් 1.25යි 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 දැන් මේ ඔක්කොම සමාන පාදනේ බලන්න මේ එකතු කරන්න පුළුවන් එකතු කරනවට වඩා ගුණ කරන්න පුළුවන් මේ සමාන පාදනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මම 1.25 ගුණ කරනවා 8ෙන් මේකේ පරිමිතිය හොයන්න මේකේ පරිමිතිය ඇවිල්ලා මම දශම නැතුව ගුණ කර ගන්නවා එතකොට එනවා 8 වරක් 5 40න් බිංදුවයි 4ක් ඉතුරුයි 8 වරක් 2 16යි 4යි 20න් බිංදුව දැම්ම දෙකක් ඉතුරුයි හරි 8 වරක් 1 8යි 2යි 10යි 1000ක් එනවා දශම ගණන් කරන්නේ මෙතන ඉඳලා මේ පැත්තට 1යි 2ක් තියෙනවා 1යි 2යි මෙතන දශම එතකොට මෙතෙන්ට එන්නේ 10යි සෙන්ටිමීටර කියන එක පළවෙනි එකට උත්තරේ පළවෙනි එකට උත්තරේ 10යි සෙන්ටිමීටර කියන එක ඔයාලා ඒ විදිහට මෙන්න මේක දෙවෙනි එකේ පරිමිතිය මේ දෙවෙනි එකේ පරිමිතිය හොයලා පෙන්නන්න හදන්න පුළුවන් වැරදුනට කමන්නේ හදලා පෙන්නන්න මේ විදිහමයි කරන්න බලන්න පරිමිතිය කියන්නේ මේ වටේ දිගේ සම්පූර්ණ එකතුව
උත්තරයක් ආවද නැද්ද? මම හදන්නද? 33යි සර්. 33යි බලමු. හරි. එතකොට දැන් මේ පාදයේ එක දිගක් කීයද? ඒකෙත් 1.25යි. 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 මෙතනත් 1.25යි. 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 හරි. 1යි 2යි සමාන පාදයිනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12. 1.25 ගුණ කරනවා 12යි. එතකොට දශම නැතුව ගුණ කරගන්නවා 125. ගුණ කරනවා 12න් දෙවරක් 125 250යි. හරිද? එක ගුණ කරනවා 125න් එකක් පනලා තමයි ගුණ කරගන්න ඕනේ. මෙතෙන්ට බිංදුව හැම වෙලෙම දාගන්නවා. එක ගුණ කරාම 1200 sorry 1250යි. එතකොට මේට එකතු කරාම බිංදුවයි 5යි 5යි 10න් බිංදුවයි. මෙතන 4යි 1යි 5යි මෙතන 1යි. එතකොට 15000යි එන්නේ. sorry 1500යි. දශම කීයක් තියෙනවද? 1යි 2යි. 1යි 2යි. උත්තරේ වෙන්නේ කීයද? 15යි සෙන්ටිමීටර. 15යි සෙන්ටිමීටර. දශම නෙමේ. 15යි සෙන්ටිමීටර. අපිට දෙන මිනුම ලියන්න ඕනේ මීටරද සෙන්ටිමීටරද කිලෝමීටරද කියලා. නැත්තම් උත්තරේ වැරදි. මෙතුළේ තේරුණාද ඔයාලට? ඔව් සර්. කවිජට තේරුණාද? කවන්න මේ පොඩ්ඩක් වේගය වැඩි වගේනේ. හරි. මේක ලියාගත්තද කියන්නේ ඉස්සෙල්ලා? ඔව් සර්. හරි. එතකොට පහත දැක්වෙන සංයුක්ත තල රූපෙහි පරිමිතිය සොයන්න කියලා කියනවා. හරිද? පරිමිතිය සොයන්න ඕන. හොයන්න බලන්න කීයද කියලා. ලේසි මේක. වටේ දිගේ එකතු. හරි. කවන්නේ මම මේකත් හදන්නම්කෝ මෙහෙම වෙන්නේ. හරි. හරි ලේසි මේකදී. දැන් මෙතන මේ දිග 15යිනේ. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට කීයද 15යි. ඒතකොට අපි පොඩ්ඩක් පරිමිතිය හොයද්දි මවා ගන්න ඕනේ මෙහෙම එකක්. එහෙනම් මෙතන ඉඳලා මෙන්න මේ හරියට ගත්තොත් මේ දිගත් 15යිනේ මෙන්න මෙහෙම. මේ දිගත් 15යි. නේ? ඒ කියන්නේ මෙන්න මේ කොටස මෙතෙන්ට ගෙනාවොත් 15යි. හරිද? එතකොට දැන් මේ කොටස මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ කොටස 7යිනේ. මේ කොටස 7යි. එතකොට මේ කොටසත් අනිවාර්යෙන් කීයද වෙන්නේ? මේ කොටසත් සම්පූර්ණ කොටස වෙනවා කීයක්ද? 7ක් වෙනවා.
එතකොට මේ කොටස දෙකයි නම් අපිට මේ කොටස ගන්න පුළුවන් 5යි කියලා. අපිට ඒක මෙන්න මේ කොටස 5යි කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේක එහෙම ඕනේ. අපිට මෙන්න මේක සම්පූර්ණ කොටස විදිහට ගන්නවා. මේ පැත්ත 15යි 15යි මෙතන 7යි ආයෙත් 15යි ආයෙත් 7යි. වටේ දිගේ එකතු. 15යි 15යි 30යි 7යි 7යි 14යි. හරි. මේ දෙක එකතු වෙනවා කීයද? 44යි 100 සෙන්ටිමීටර. දෙන්නට තේරුම් නැද්ද? තේරුණාද? තේරුණා සර්. තේරුණා සර්. ඒ සාමාන්‍ය පරිමිතිය හොයද්දී ඔයා මතක තියාගන්න අර මනං කල්පිත රූපයක් ඇඳගන්න. හරිද? සාමාන්‍යයෙන් ඉරි දික් කරනවා. වර්ගඵලයේදී නම් අමාරුයි. පරිමිතියේදී තමයි ඔය කරන්න පුළුවන්. හරි? මේ වර්ගඵලය හොයද්දී මේව කොටස් කොටස් තමයි ගන්න ඕනේ අනිවාර්යෙන්ම. මේ අර විදිහට අඳින්න බෑ. හරි. එතකොට මේ මම අදට මේක නවත්තන්නම්. හරි. චුට්ටක් මහන්සිනේ ඔයාලට. එතකොට මම පේපර් එකේ එවලා තියන්නම්. පුළුවන් කට්ටිය කරා පුළුවන් විදිහට කරන්න. එතකොට මේ උත්තර පත්‍රෙත් මම එවන්නම් ලබන සතිය වගේ එවන්නම්. හරි. එතකොට ওই ටික තමයි තියෙන්නේ. ඔයාලගේ දන්න යාළුවෝ හිටියොත් සම්බන්ධ කරන්න.